අපාතරින් වියවූ දීපිගේ දීප්ති නයනි මැතිණියගේ අවමංගල උත්සවයේ සාම්ප්‍රදායික ආගමික කටයුතු කිරීමේ අවස්ථාවට අප දැන් ලැබිලා තිබෙනවා. ඒ අනුව අවසන් ආගමික කටයුතු මෙහෙයවීම සඳහා මෛත්‍රා වක්තිය සහ ගෞරවාන්විත ආරාධනා කර සිටිනවා. අති පූජ්‍ය වල්ලිකාරාම විහාරාධිපති පූජ්‍ය අනස්කල්ලේ ඥානවීර නායක ස්වාමීන් වහන්සේ වෙත. නමස්කාරය කියන්නේ උතුම් ජීවිතයක් ගත කරලා මේක දින කිහිපයකට පෙර ආතුන දිනුනේ දීප්ති නයනි මහත්මියගේ ගුණ සිහි කරලා එතුමන්ට අවසන් වශයෙන් කෙරෙන ගනුදෙනුවක් දක්වන්නට බෞද්ධ ආගමනුකූල වත් පිළිවෙත් චාරිත්‍ර ඉෂ්ට සිද්ධ කරලා එතුමන්ට
එතුමියට සුබ ගමන් ප්‍රාර්ථනා කරන්නට. සංසාර ගමන සුවපත් වේවා. අම්මේ ආදරණීය සහෝදරිය ස්වාමීජීනිය ඔබගේ සසර ගමන සුවපත් වේවා කියන කාරුණික මෛත්‍රී පූර්වංග සිතයි ඔබ අප කාර්යයක් සිද්ධ වෙනවා පවතී. අශෝක ඒකනායක මහත්මයාණන් ඉවගේම මහත්මයේ යුග ජීවිතයට එළඹුණාට පස්සේ පින්වන්ත දරුණු තිබෙනෙක් ලැබලා ඊටම පුණ්‍යවන්ත ජීවිත ගත කළා. බෞද්ධයන් හැටියට විහෙර විහාරස්ථාන ඇසුරු කරගෙන බොහෝ පින් කුසල් රැස් කරගත්තා. ඒ බව මේ ස්ථානයට වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයේ සාක්ෂි දරනවා. ඒ විතරක් නෙමෙයි මේ පවුලට සම්බන්ධ වූ ඔබ හැමදෙනාම මේ පවුලේ පින්වතුන් ගත කළ ජීවිත පිළිබඳව සාක්ෂි දානවා. ජීවත් සිටින කාලයේදී මොනතරම් දාන ආදී පින්කම් සිද්ධ කරගන්නට ඇද්ද? එසේ මොන විදිහේ ජීවිත අප ගත කළත් හොඳින් හෝ නරකින් හෝ ජීවත් වුණා. උපන්නා වූ සෑම සත්වයන්ට අත්වෙන එකම ඉරණම හැටියට මේ මරණ ධර්මතාවයේ අපසන්නතම පොදු දෙයක්. අප්‍රමිදං වික්‍රේ මනුස්සාරං ආයු ගමනීය සම්පරායෝ අත්තබ්බං කුසලං චරිතබ්බං රක්ඛචර්යං නත්ති ජාතස්ස අමරණං යෝ චිරං ජීවතිසෝ වස්ස සතං අප්‍රං වාග්ගියෝ. මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඉතාම වටිනා දේශනාවක්. මේ ලෝකයේ උත්පත්තිය ලබන අපේ ආයු ප්‍රමාණය ඉතාම කෙටි. දින වශයෙන් මෙතුමිය මේ මනුෂ්‍ය රූප හැටියට මේ භවයේ ජීවත් වුණේ කොච්චරනම් කාල සීමාවක්ද? ඒ දවස් වශයෙන් තව අපට ඉතිරි වෙච්ච කොච්චරනම් කෙටි කාලයක්ද? ඒ වගේම අපි හැමෝම පරලෝක යන්නට පෙළ ගහිලා ඉන්න පිරිසක්. ගමනීය සම්පරායෝ. ඒ නිසා කුමක්ද ඥානවන්තයන් හැටියට කළ යුතු වන්නේ? කත්තබ්බං කුසල කුසල වලින් යුතුයි. ඒ වගේම චරිතබ්බං බ්‍රහ්මචර්යං. මේ චරිතවත් ජීවිතයක් ගත කළ යුතුයි. ඇත්ත වශයෙන්ම ඔබේ මෑණියන් වහන්සේ ඒ වගේම ඔබේ ආදරණීය ස්වාමී දියණියන් ඥාතිවරිය ඉතාම ආදර්ශ සම්පන්න අම්මා කෙනෙකු වශයෙන් ශ්‍රේෂ්ඨ ස්වාමී දියණියෙකු වශයෙන් ඥාතිවරයෙකු වශයෙන් හිතවතියෙකු වශයෙන් අසල්වැසියෙකු වශයෙන් ඔබ අතර ජීවත් වුණා. ඊට අමතරව හොඳ ගායිකාවක හැටියට පින්වන්ත උපාසිකාවක හැටියට අප අතරේ කලක් ජීවත් වුණා. කෙසේ නමුත් මායාවේ පැමිණීම අපට දිනකින් දෙකකින් තබා ඉහළටගත් හුස්ම පහළ හෙළන තෙක්වත් අපට මේ මරණය නැති ධර්මතාවයේ පැමිණි කල්හි වළක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනබ්බිතු වාග කාගේවත් ආරාධනාවකින් තොරව එතුමිය මේ මනුෂ්‍ය ලෝකයට පරමාලෝකව ආවා. අනනුඤ්ඤාතෝ විතෝ දතෝ. ඒ වගේම කාගේවත් ඇවිදිල්ලකින් සිහි කිරීමකින් තොරව එතුමිය සුපුරුදු පරිදි කර්මයේ ගෙවා දමා ආයුෂ ගෙවා දමා සසර ප්‍රවාහයට එකතු වුණා. එසේනම් අපි පුතත්ජනයන් හැටියට අපට තිබෙන ලිංගගතකම සෙනෙහස බැඳීම අනුව අපි ඇසින් කඳුලක් වැටුණා. මේ පුදුම වීමට දෙයක් ඇත්තේ නැහැ. ඔබත් මමත් විතරක් නෙවෙයි බුද්ධ ආදී උතුමන් වහන්සේලා පවා පිරිනිවි ගියා කියන සංඥාවෙන් අපි සිහිපත් කරන්නේ මෙන්න මේ මරණය කියන ධර්මතාවයට යටත් වෙනවා කියන එකයි. එහෙනම් මේ විලාවේ මේ මන්ජුසාව තුල බහා තිබෙන ඔබ ආදරයෙන් සෙනෙහසින් ඔබ පෝෂණය කරපු ඔබට මොනතරම්නම් මේ මෑණියන් වහන්සේ සම්පාදනය කරන්නට ඇත්තේ. ස්වාමි පුරුෂයාණන් වෙනුවෙන් අශෝක ඒකනායක මහත්මයාණන් වෙනුවෙන් මොනතරම්නම් දේ කරන්නට ඇත්තේ. ඒ වගේම මේ දරුවන් පුතුන් දෙදෙනාට දියණියට මොනතරම්නම් සේවයක් එතුමියගේ ජීවිත කාලය පුරාවටම කරන්නට ඇත්තේ. ඒ වගේම මේ ඥාති හිත මිත්‍රාදීනට මොනතරම් සෙනෙහසින් ලිංගතුව කටයුතු කරන්නට ඇත්තේ. ඉතින් ඒ නිසා එතුමියගේ ඒ ගුණය අපි සිහිපත් කරමින් මේ වෙලාවේ
පින් අනුමෝදන් කරලා මේ මතක වස්තු දෙහත් ආදී සංසතකට පූජා කරලා එතුමියගේ සංසාර ගමන සුඛිත මුදිත කරලීම සඳහා මේ වෙලාවේ අපි කටයුතු සිදු කරමු. හැමදෙනාම හොඳින් වැඳගෙන ප්‍රාර්ථනා කරන්න මේ සූදානම් කරන දෙහත් ගිලන්පස මතක වස්තුනේ පරිස්කාර ආදී ආදි මහා සංඝරත්නයේ උතුම් ගුණ සිහිපත් කරගෙන අපි පූජා කරමු. ඒ උතුම් ගණනීය ගුණෙන් අනන්ත අප්‍රමාණ පිරිසකට දෙන මේ පරිත්‍යාගයේ අප්‍රමාණ පුණ්‍යස්කන්ධයක් ලබන්නට හේතු වෙනවා. එසේ ජනිත කරගන්නා වූ සකල විපුල කුසල ස්කන්ධය ඔබේ ආදරණීය මෑණියන් වහන්සේට ඒ වගේම ස්වාමී දියණියට ඒ ශ්‍රේෂ්ඨ ඥාතිවරියට මේ පින් ඒකාන්තයෙන්ම පිහිට වේවා. සසර කිසිම දිනක අකාල මරණයන්ට හොඳ දීර්ඝායු සම්පත් ලැබෙමින් දෙවියන් මිනිසුන් අතර වැඩ ඉන්නට පුළුවන් විදිහේ සුගති සංඛ්‍යාත භවයන් උපදින්නට මේ පින ඒකාන්තයෙන් පිහිට වේවා. මේ ගොරවිරම් සසරින් වහාම ඉක්මනින්ම මිදී උතුම් නිවන සැනසෙන්නට මේ පින පිහිට කර ගනිනවා කියන කරුණාවර සිත මුදුන්පත් කරගෙන හොඳින් වැඳගෙන මේ ගාථා පාඨයන් ශබ්ද නගා සද්ධායනා කරමින් මතක වස්ත්‍ර විලංකස දෙහත් ආදී සමසතු කොට පූජා කරන්න. කාල කතානං ඥාතිනං පුඤ්ඤත්ථාය ඉමං මතක වත්තං වික්ඛු සංඝස් දේම කාල කතානං ඥාතිනං පුඤ්ඤත්ථාය ඉමං මතක වත්තං වික්ඛු සංඝස්ස දේම කාල කතානං ඥාතිනං පුඤ්ඤත්ථාය ඉමං මතක වත්තං වික්ඛු සංඝස්ස දේම. මේ අවස්ථාවේ ගෞරවනීය මහා සංඝරත්නය අනිත්‍ය ප්‍රතිසංයුක්ත වූ ගාථාව සජ්ජායනා කරනවා. කවුරුත් අනිත්‍ය මෙනෙහි කරමින් ඒ ගාථාව ශ්‍රවණය කරන්නේ. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝසුකෝ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝසුකෝ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධන්ති තේසං උපසමෝසුකෝ. පින්වත්නි, දැන් අශෝක ඒකනායක මහත්මයාණන්
ඒ වගේම පුතාලා දෙන්න දුව, ඒ වගේම සහෝදර සහෝදරියන් ඥාතීන් මේ අඬන වෙලාවක් නෙමෙයි, මේ ශෝක කරන වෙලාවක් නෙවෙයි. අඬන්න ඕන තැනේදී නොඅඬා සිටීමේ බෞද්ධ ක්‍රමය මේ වත්පිළිවෙත් ඉටු කිරීමෙන් දුක දරා ගැනීමේ අපූර්ව හැකියාවට පත් කරලීම සඳහායි මේ සිරිත් විරිත් සියල්ලක්ම අපහට උගන්වලා තියෙන්නේ. අශෝක මහත්මයාණන් මෙහා සම්බන්ධව මම හිතන්නේ එකම කඳුලක්වත් සලන්නේ. දුක නැතුව නෙවෙයි, දුක තියෙනවා. එහෙත් ඉතා ශක්තිමත් මානසිකත්වයක් ඇති කරගන්නට උවමනා කරන වටපිටාව ජීවත් වුණු කාලය තුලදී තමාගේ ස්වාමි දියණිය වෙනුවෙන් කලමනා යුතුයකම් ඉටු කළා. මට කරන්න බැරි දේ කරන්න බෑ. ඒක බුදුහාමුදුරන්ටවත් කරන්න බෑ. ඒ නිසා මම මොකටද අඬන්නේ? මට ජීවත්ව ඉන්න කාලය තුලදී කරන්න තියෙන කොටස කළ හැකිව තිබියදී නොකළා නම් අඬන්න ඕන අන්න එතන. අනේ මම මේක කළේ නෑ නේද කියලා. ඒ නිසා ඔබගේ දයාබර ස්වාමි දියණිය ඔබට ගොඩක් ආදරෙයි. දරුවන්ට ගොඩක් ආදරෙයි. දරුවොත් අම්මට ගොඩක් ආදරෙයි. ඒක අපි දන්නවා. බොහොම ඊටාම ලස්සන කැදැල්ලක ජීවත් වුණු සියොතුන් වාගේ මෙයන්තු සතුටින් ජීවත් වුණා. ඒ සතුට නිමේෂයක ආස්වාදයක් පමණයි. එය සංසාර ගමනේදී අපට සදාකාලික සතුටක් කියන දෙයක් ලැබෙන්නේ නැහැ. මේකට අපි මුණ දෙන්න ඕනේ. මුණ දෙන්න තමයි අපේ සංස්කෘතිය තුළ මේ වගේ දේවල් අපට පුරු කරලා තිබෙන්නේ දහමට අනුව. දහමට අනුව. ඒ නිසා මේ වෙලාවේ සිද්ධ කරේ පින්කමක්. බෞද්ධයන් මොන අවස්ථාවකදීවත් සැපේදී වන්නට පුළුවන්, දුකේදී වන්නට පුළුවන්. ඒ මානසික ශක්තිය, ඒ පුණ්‍ය ශක්තිය ඇති කරගන්න අවස්ථාව නැති කරගන්නේ නැහැ. ඒකයි අපට උගන්වලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ රූපස්කන්ධය දීප්ති නයනේ ඔබගේ දයාබර ස්වාමි දියණියගේ ආදරණීය අම්මාගේ රූපස්කන්ධය මෙතන එච්චරයි තියෙන්නේ. ඒ විඥාන ස්කන්ධය මෙතන නැහැ. එය ඊයේ නෙමෙයි පෙරේදා තමයි මේ ශරීර කූඩුව ඇතුලෙන් එළියට මේ අවකාශයට නික්ම ගියේ. දැන් අපි කරන්නේ අපේ සංස්කෘතියේ අපට උගන්වලා තියෙන අපි කළ යුතු දේ. මිනිසා කියලා කියන්නේ සංස්කෘතික සත්වෙක්. යම් කිසි ආගමික චින්තනයක් ඇතිව හැම කලාපයකම හැම රටකම මිනිස්සු මෙවන් අවස්ථාවන්හිදී පමණක් නෙවෙයි තමන්ගේ ජීවිත යාත්‍රාව එහාට අරගෙන යනවා. බෞද්ධයන් වශයෙන් අපි මේ සිද්ධ කරන්නේ වටිනා පින්කමක් සිද්ධ කරගනිමින් චිත්ත පාරිශුද්ධිය ඇති කරගෙන සිතේ පිරිසිදු බව ගොඩනගාගෙන අම්මේ ඔබ සුවපත් වෙන්න. දයාබර ස්වාමි දියණියනි, ඔබ වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම මං කළා. නමුත් ඔබට ලබා දිය හැකි ඔබගේ කර්ම ශක්තිය මට දෙන්න බෑ. නමුත් මං සියල්ලක්ම ලබා දුන්නා. දැන් මට තියෙන්නේ පිනක් දහමක් සිද්ධ කරලා ඔබගේ ගුණ සිහි කරලා ඔබගේ නම අමතක කරන්නේ නැතුව
ඒ සත්පුරුෂත්වයෙන් ඒ ජීවිතයේ දෙස බලන එක පමණයි. ඒ නිසා අශෝක ඒකනායක මහත්මයාණන් දයාබර ස්වාමී පුරුෂයාණන් ලෙසින් පුතාලා දෙන්න දුවලා මේ සහෝදර සහෝදරයන් ඥාතීන් සියලු දෙනාම මෛත්‍රී සාගත සිටිවිලි ඇති කරගෙන මේ මරණය පිළිබඳව හොඳ හැටියට කල්පනාවට නංවා ගනිමින් අයම් පිකායෝ ඒවං ධම්මෝ ඒවං භාවි ඒතං අනතෝති අයම් පිකෝ කායෝ මේ කයත් ඒවං භාවි මේ ස්වභාවයට පත්වන්නේය මේ කය කියලා කිව්වේ මේ අප දරන කය අපි මේ ජීවත් වෙන්න අපේ කය ඒතං අනතීතෝති මේකේ ස්වභාවයට දීප්ති නායනී පත්තුන ස්වභාවය මා ඉක්මවා නැත මේ බව 100ට නගාගෙන මරණානුස්සතිය වඩමින් මාද මේ ස්වභාවයට කෙදින බොහෝ පත්වන්නට නියමිතයි. එය චාරිත්‍රයට පමණක් සීමා නොකොට ජීවිතය තුළින් දකිමින් අපි මෛත්‍රී සාගත ක්‍රියාවක් මේ මොහොතේ කරන්නේ දීප්ති නායනේ ඔබ සංසාර ගමන සුවපත් කරගන්න. ඔබට බුදුන් දකින්නට ශක්තිය තියෙනවා. අශෝක මහත්මයාට මතක් වෙන්නට ඕනේ. අපි දින කිහිපයකට කලින් මේ ගෙදරට ආවා. අවදීන් පිරිත් කීවා පැයක් පමණ. මානිකම නෙමෙයි පිරිත් කිව්වේ. මා දුටුවා දීප්තිගේ දීප්තිමත් ශරීරේ. මා දුටුවා. මා ඊ타වත්ම සංවේදී භාවයකින් ඒ පිරිත් ගාථාවයන්හි අරුත් ප්‍රකාශ කරමින් ඔබ මේ සංසාර ගමනේ බුදුන් සොයාගෙන යන කෙනෙක් ඔබට මේ ප්‍රණීතෝ බුද්ධ රත්නේ හැර අන් සරණක් අන් පිහිටක් ඔබ පතන්නේ ඒ බව මා දන්නවා. ඒක සත්‍යයක්. ඒ සත්‍යය අනුභවයෙන් ඔබගේ මානසික ශක්තිය දියුණු වේවා කියන මේ විදියට රතන සූත්‍රයේ පෙන්වු කරන ගාථාවන් ප්‍රකාශ කරත්ම හොඳට වැඳගෙන හරි අමාරුවක් තිබුණත් සියල්ල දරාගෙන මේ කාල සීමාව තුළ සිටියා. ඒකාන්ත වශයෙන්ම මෙතුමියට මේ සංසාර ගමනේදී බුදුහාමුදුරුවෝ හම්බ වෙනවා. ඒ ධර්මයේ තුල ජීවත් වුණා. මොකටද අපි යන්නේ? බුදුන් දකින්න කෙනෙක් ධර්මයේ තුල ජීවත් වුණු කෙනෙක් ඊ타මත් උතුම් ශ්‍රාවිකාවක්. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන මේ තිසරණේ වචනෙන් කීවා පමණක් නෙවෙයි හදවතින් තෙපළු මනාකොට තමාගේ ජීවිතයේ දෙසට හැරවූ බුදුන් දකින්නට පුළුවන් දහමක් තමාගේ ජීවිතය තුළ රුවාගෙන ශ්‍රාවිකාවට ලෙසින් ක්‍රියා කළ උත්තමාවියක්. නිසා දැන් අපේ චාරිත්‍රය පැන් වඩා පින්දීමයි. සකවුරුත් ඥාතීන් දරුවෝ අපේ අශෝක මහත්මයා සමග පිරුණු මේ පැන් වාජනය හිස් වාජනයට වක්‍රමින් කවුරුත් ශබ්ද නගා කියන්ට ඉදම් මේ ඥාතීනං හෝතු යන මේ ගාථාව. යතවාරිවහ අපුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව ඊතෝ දින් පේතානං උපකප්පතු යතවාරිවහ පුරා පරිපූර්ණන්ති ඒවමේව ඊතෝ දින්නං පේතානං උපකප්පතු යතවාරිවහ පුරා පරිපූර්ණන්ති ඒවමේව ඊතෝ දින්නං පේතානං උපකප්පතු. පින්වත්නි, මේ මොහොතේ ඔබ විසින් ඊට කරනු ලැබුවේ අපට අපේ සංස්කෘතිය තුලින් කියා දීලා තිබෙන කෙනෙක් මිය ගියාට පස්සේ
මෙහෙම දේ සිද්ධ කරලා මොහොතක් ඒ බුදුන් දෙසූ ධර්මයට දෙසවන් යොමු කරන්න. මේ ජීවිතයේ දෙස බලන්න. ඒ ජීවිතයේ දෙස බලන්නට උවමනා කරන බණපදයක් තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේලා සෑම මළගෙදරකදීම සජ්ජායනා කරන්නේ. එනම් අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපච්චිත්වා නිරුච්ඡන්ති තේ සංගෝප සමෝසුකෝ. අපි මේ ගාථාව හිතාගෙන ඉන්නේ මළගෙවල් වල කියන්න ඕන එකක් කියලා නෑ. මේ ගාථාව තුල කියවෙන්නේ විශ්ව න්‍යාය, විශ්ව ධර්ම. මිනිසුන්ට මෙවැනි අවස්ථාවකදීවත් මේ ගාථාව තේරුම් අරගෙන ජීවිතයේ දෙස බලන්නට හැකියාවක් ලැබෙන්නේ නම් එතනින් හරි පටන් ගන්නට ඕනේ මමත් මැරෙන එකෙක් කියලා හිතන්න. මමත් කවදා හරි මේ සත්‍යත්වයටපත් වෙනවා කියලා හිතන්න. ඒකටයි මේ ගාථාව සෑම මළගෙදරකම ස්වාමීන් වහන්සේලා සජ්ජායනා කරන්නේ. අනිච්චවත සංඛාරා. සංඛාර කියලා කිව්වහම සවිඥානික අවිඥානික මේ විශ්වය තුල පණ ඇති පණ නැති සියලුම දේ කුඩා අණු කුඩා මහ පරමාණුයේ සිට ඊටා විශාල වස්තුව ජීවියා දක්වාම සංඛාර කියන වචනයට අන්තර්ගතයි. මේ සියලු සංස්කාරයන්හි ඒකාන්ත ස්වභාවය වන්නේ කවරක්ද? අනිච්ච, විනාශ වීමයි. නිත්‍ය නොවන බවයි. විනාශ වීමේ ප්‍රවාහයට හසු යනවා. මෙතනට අපි ආපු අය නෙමෙයි මෙතනින් යන්නේ. ක්ෂණයක් පාසා මොහොතක් පාසා ඒ විනාශ වීමේ ක්‍රියාවලියට නාම රූප වශයෙන් පවත්නා මේ සත්ත්ව ශරීරය තුල පවත්නා හැම දෙයක්ම විනාශ වෙනවා. මේ වෙනස් වීමේ ක්‍රියාවලියට හසු නොවන්නා වූ මේ ලෝක ධාතු තුල එකම දෙයක්වත් නැහැ. ඒ අනිත්‍යතාවය මේ වෙනස් වීමේ න්‍යාය තුල තමයි මේ පෘථිවිය මෙලෙසින් පවතින්නේ. මේ පෘථිවියේ ජීවත් වන සියලු සත්වයන් ජීවත් වන්නේ අනිත්‍ය න්‍යායට අනුවයි. මේ පෘථිවිය උවද ස්ථිර වූහොත් එය විනාශය. මේ වෙනස් වෙන්නට ඕනේ. දීප්ති නයනේ තමාගේ මෑණියන්ගේ මව් කුසේ කලල බීජයක් ලෙසින් එහා ලෝකෙන් මෙහා ලෝකයට පැමිණුණු අවස්ථාවේදී අන්නේ කලල බීජයේ ආශ්‍රිතව තමාගේ එහා ලෝකයේ චුතිසිත ප්‍රතිසන්දිසිතක් විදියට ඇතුළු වුණා. එදා සිට ඒ කලල බීජයේ සෛල වශයෙන් වර්ධනය වෙලා දැරියක වශයෙන් මේ ලෝකයේ උත්පත්ති ලැබෙනවා. ඒ අවස්ථාවේ සිට උපත ලබන අවස්ථාව තෙක්මද මේ වෙනස් වීමේ ප්‍රවාහය තුලින් තමයි පැවතුනේ. මේ ලෝකයේ පහළ වූ අවස්ථාවේ නැත්නම් ඉපදුණු අවස්ථාවේ සිට අවසානයේ දක්වාමද එතනට අරගෙන ආවේ මේ වෙනස් වීමේ ක්‍රියාවලිය. මේක තමයි ඇත්ත. මේ කවරෙකුටවත් එසේ නොවේ කියා ප්‍රකාශ කරන්නට පුළුවන් කමක් නැහැ. මේ පවතින ස්වභාවය අපේ ඇසට පෙනෙන්නේ නැහැ. අපිට අපේ ඉන්ද්‍රයන්ට ප්‍රත්‍යක්ෂ නැහැ. අපි දකින්නට ඕන කරන්නේ මේක බුද්ධියෙන්, මේක ප්‍රඥාවෙන් දකින්නට උවමනා කරන්නේ. උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඉපිද නිරුද්ධ වේ, ඉපිද නැති වෙලා යනවා. මේ ස්වභාවය තමයි දීප්ති නයනීට විතරක් නෙමෙයි. අපි කාටත් අයිතිද? මේ තුල තමයි අපි ජීවත් වෙන්නේ. මේ ස්වභාවය තේරුම් ගැනීමයි අප කළ යුතු වන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ මේකී ස්වභාවය. මේ තේරුම් අරගෙන යමෙකුට මිදෙන්නට පුළුවන් නම් ඒ තමයි පරම සූර්යය.
අපි සතුටේයි වැළඳගන්නේ අනිත්‍ය න්‍යායට යටත් වූ සුවයක් පමණයි. සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ ඒ සුවය අතහැර දැම්මේ ඒ පරම සුවයක් නොවන නිසා. ඒකාන්ත සුවයක් නොවන නිසා. ඒ බඳු සොයන කෙනෙක් නොවේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තමයි ලෝකයට දේශනා කළේ. ඒ ධර්මයේ තමයි දීප්ති නායනී මහත්මිය සොයාගෙන ගියේ. ඒ සඳහා මනස ශක්තිමත් කරගන්නට සම්ප්‍රදාය අනුකූලව දාන ශීල භාවනාවන් වටිනා ගුණ අපේ ශිෂ්ටාචාරය තුළ අපේ සංස්කෘතිය තුළ වටිනා ගුණාංග තියෙනවා. හොඳ අම්මා කෙනෙක් වෙන්නට ඕනේ. හොඳ බිරිඳක් වන්නට ඕනේ. හොඳ සහෝදරියක වෙන්නට ඕනේ. හොඳ දියණියක වෙන්නට ඕනේ. හොඳ මිනිසෙක් වන්නට ඕනේ. කාන්තාවක වුවත් පිරිමියෙක් වුවත් හොඳ මිනිසෙක් වන්නට ඕනේ. මේ හොඳ මිනිසෙක් වන්නට නම් තණ්හාව අඩු කරගන්නට ඕනේ. දීප්ති නායනී තණ්හාව අඩු කරගත්තා. තණ්හාව අඩු කරගෙන තමයි මේ ගමන අවසාන මොහොත දක්වා ආවේ. එය තව සංසාර ගමනේ ආත්ම ගණනාවකදී එතුමිය මේ තණ්හාව නැති කර දමාවි. නැති කර දවන්නට පුළුවන් ස්වභාවයක් එතුමියගේ ජීවිතය තුළ පැවතුණා. තණ්හාව අඩු. ඒ නිසා අශෝක මහත්මයාණන්ට තමාගේ බිරිඳ ජීවත් වුණු ස්වභාවය මනාකොට දකින්නට පුළුවන්. මගේ නෝනා මගේ බිරිඳ නරක තැනකට යන්නේ. නරක තැනකට මම මොකටද අඬන්නේ? මං අඬනවා නම් අඬන්නේ මට ඇය අහිමි වීමයි. එච්චරයි. ඉතින් අහිමි වෙනවා. මේකනේ ඇත්ත. අහිමි වෙනවා. අන්න ඒකට තමයි දහම මේක තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ අඬන්න ඕන තැනේදී නොඅඬා ශක්තිමත්ව සියල්ලට මුහුණ දෙනවා. ඒ නිසා අශෝක මහත්මයාණන් ආන්විතන ඉන්නවා. ඒ නිසා පින්වත්නි මෙන්න මේ බොහොම පොඩි දෙයක් තිබෙන්නේ. මේ ධර්මය අපි තේරුම් ගමු. තේරුම් අරගෙන මේ ලබාගත් මානසික ජීවිතය වටිනා ජීවිතයක් බවට පත් කරගන්න. හොඳට ධන සම්පාදනය කරගනිමින් හොඳට භුක්ති විඳිමින් ඒ වගේම හොඳට පින් දහම් කරගනිමින් තමාගේ යුතුයකම් හොඳ හැටියට එකිනෙකා වෙනුවෙන් ඉටු කරමින් අපි මෙලෙසින් ජීවත් වෙන විට මම කවදා හරි මැරෙනවා. ඔච්චරයි හිතන්න ඕන කරන්නේ. මට මේ මොන දේ තිබුණත් මට හොඳ ස්වාමියෙකු සිටියත් මට හොඳ දරුවෝ හිටියත් මට කවුරු හිටියත් මම මැරෙනවා. මේක සීක්‍රන්නේ. මිනිස්සු මේක සීකරන්නේ නැති හින්දා තමයි පිස්සු නටන්නේ. ඒ නිසා මේ ගෙදර කවුරුවක්වත් පිස්සු නටන ජීවිතයක් ගත කරන්න උවමනා කරන ගෘහාශ්‍රිත පරිසරයක් ඇති කරගත්තේ නැහැ. බෞද්ධ ජීවිතයක් ලෙසින් තමාගේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් වන ආකාරයට දහම තමාගේ ජීවිතය තුළ රුවාගෙන ශක්තියක් කරගෙන ජීවත් වෙනවා. පිටරට සිටියත් තමන්ගේ අම්මා ගැන තමන්ගේ තාත්තා ගැන හොඳට හිතන දරුවන් වශයෙන් ඒ කියන්නේ අම්මගේ තාත්තගේ ගෞරවයෙන් නොකැලසෙන දරුවන් විදියට පුතාලා අම්මා තාත්තා ළඟ නෑ නේද කියලා හිතලා හිතුවක්කාර වෙන්නේ නැහැ. අන්න මව්සෙනෙහස, අන්න පියසෙනෙහස, අන්න අම්මට තාත්තට දක්වන ගෞරවය. කොයි හිටියත් අම්මා තාත්තා ළඟින් ඉන්නවා වාගේ මේ දරුවෝ දුටුවා. අපේ අම්මලා තාත්තලා අපට උගන්වලා තියෙන්නේ මෙහෙමයි. ඒ නිසා අපි පිටරට හිටියත් අපි ජීවත් වෙන්න ඕන කරන්නේ අපේ සංස්කෘතියට අනුව අපි මෙහෙමයි. ඒක තමයි සැබෑ ආදරය. අන්නේ ආදරයෙන් ඔබගේ මෑණියන්ව සැරසුවා. මේ සිටිනා වූ දියණිය වූ හැම ආකාරයකින්ම තමාගේ අම්මාගේ ජීවිතේ මනාකොට දකින්න පොදී කටයුතු කළා. සහෝදර සහෝදරියන් කවුරුත් ආවා මෙතුමියගේ මළගම ඇතිවන්නට පෙර.
අවදීන් තමාගේ යුතුයකම් කළා. මේ ගෙදර විතරක් නෙමෙයි අපේ නන්දපාල මුදලාලි මහත්මයාණන් ඒ ආදරණීය පියාණන් ඒ වගේම ආදරණීය මෑණියන් මෙතන වාඩි වෙලා සිටිනවා. එතුමින් මේ අතෝ හොඳ ආభాෂයන් ලබා දෙමින් ක්‍රියා කළ නිසා මේ සත්පුරුෂ ආශ්‍රය කල්යාණ මිත්‍ර ශ්‍රේවණේ මනාකොට ඔයත්ගේ ජීවිතවලට ලැබුණු නිසා අද ඊටමත් සනසිල්ලේ ජීවත් වෙන පෞලක වශයෙන් ඔයත් ජීවත් වෙනවා. එක්කෙනෙක් පාලට ආවා. මේක තමයි සංසාර ගමන. මේ ස්වභාවයට අපි මුණ දෙමු. දැන් කල්පනා කරගන්නට ඊටමත් දුක් වෙන්නට ඕන කරන වෙලාවෙදී දුක කියන දේ ඇතුලේ තියාගෙන පොද පින්කමක් සිදු කරමින් සිටින මේ මොහොතේ ඔබගේ සිත මෛත්‍රියේ සිටින් බලවත් ජීවිතයේ යථාර්ථයේ මරණානුස්සතිය දකිමින් ශක්තිමත්. එනිසා දැන් පතන්නට හොඳම අවස්ථාව මෛත්‍රියෙන් ඔබ සුවපත් වේවා කියා ප්‍රාර්ථනා කරන්න සුදුසු අවස්ථාවක ඔබගේ මනස තිබෙනවා. නිසා දැන් මේ මොහොතේ පංචශීලයේ සමාදන් වී අනිත්‍ය ප්‍රතිසංයුක්ත වූ ගාථාවන් සජ්ජායනා කොට ඒවා ශ්‍රවණය කිරීමෙන් ඒ වගේම බණ කතාවකට අහුම්කන් දීමෙන් යහපත් චේතනා බලයක් ඔය සියලු දෙනාගේම සිත් තුළ ඇති කරගෙන මේ මොහොත ශක්තිමත් මොහොතක් ශක්තිමත් අවස්ථාවක් පිරිසිදු චෛතසිකයන් පවතින අවස්ථාවක් අපි ප්‍රාර්ථනා කරමු. දීප්තිමයි මහාත්මයනි සංසාර ගමන බුදුන් දකින මේ සංසාර ගමනේ ඔබට ධර්මය අවබෝධ කරගෙන සැබෑ ශ්‍රාවිකාවක් ලෙසින් නුදුරු ආත්මයක සසර දුකින් එතර වන්නට මේ පුණ්‍ය ශක්තියින්ද මහෝපකාරී වේවා. ඔබගේ සංසාර ගමන සුවපත් වේවා, නිවැරදිව සැනසේවා කියා සාදු කියා ප්‍රාර්ථනා කරගන්න. ඊළඟට යෙදී ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ශෝක පණිවිඩය කියවීම සඳහා ගෞරවාන්විතව ආරාධනා කිරීමට රත්මලාන ආසන සංවිධායක එවැගේම දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ විපක්ෂ කණ්ඩායම් නායක ගරු විශේෂඥ වෛද්‍ය සමල් සංජීව මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කරනවා. ගෞතම මහා සංඝරත්නයේ අවසරයි නිමිස්ථාන්ත සපමිනි අවමංගල සභාවේ අවසරයි ශෝක පණිවිඩය රත්මලාන මැතිවරණ බල ප්‍රදේශයේ අංක 15 පළමු ටෙම්ප්ලස් පාර කල්කිස්ස යන ලිපිණේ පදිංචිව සිටි දීප්ති නයිනි මහත්මියගේ අභාවය අසා අප බලවත් සංවේගයට පත් වූ අතර එතුමියගේ වියෝගයෙන් ශෝකයටපත් පවුලේ සියලු දෙනා සමග එක්ව අපද ශෝකය බෙදා ගන්නා බව සඳහන් කරන්නෙමු. අවුරුදු 59ක් ආයු විද අප අතරින් සමුගත් දීප්ති නයිනි මහත්මිය ප්‍රතිපත්ති ගෞරව කාන්තාවක් ලෙසත් දයාබර භාර්යාවක මෙන්ම හිතාදර මවක ලෙසත් හැඳින්විය හැකිය. ආගම දහමට බෙහෙවින් ලැබියාව දැක් වූ එතුමිය ප්‍රදේශයේ කාගේ සිද්ධිනා ගනිමින් කටයුතු කළ අතර ක්‍රමානුකූලව සිය ජීවිතය ගොඩනගා ගනිමින් සමාජයට වගකිව යුතු කාන්තාවක ලෙස තම ජීවිතය සකස් කරගෙන සිටි ආදර්ශමත් මාතාවකි. අභව ප්‍රාප්ත දීප්ති නයිනි මහත්මිය අපත් සමග හිතවත්ව සහ
ඉතා සමීපව කටයුතු කරන අතර එතුමියගේ සහෝදරයා වූ සමගි ජන බලවේග පක්ෂයේ විධායක කමිටු සමාජික හිරාන් විචක්ෂණ මැතිතුමාගේ සම්බන්ධය මෙම පවුල සහ අප හා සමීප වීමට විශේෂයෙන්ම හේතුවක් වූ බව සඳහන් කරන්නෙමු. ජීවිතය තේරුම් ගත්තාseම මරණයද අප තේරුම් ගතව කටයුතු කළ යුතු ඇත. ලොව පවත්නා සියල්ල අනිත්‍ය වූ බව සනාතන ධර්මය වන අතර එය වඩාත් වැදගත් වන්නේ අප ජීවත්ව සිටින කාලය තුළදී කරනු ලබන යහපත් ක්‍රියාවන්ගෙන්ය. රූපය දිරනමුත් නාමය නොදිරන බව සත්‍යකි. ඒ බව සිත්ති දරාගෙන දීප්ති නයිනි මහත්මියගේ අභාවය වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර එතුමියට උතුම් වූ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරන්නෙමු. සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේග නායක. ඒ සමගම මා රත්මලාන සමගි ජන බලවේග ආසන සංවිධායක ලෙස මේ අවස්ථාවේදී සමගි ජන බලවේගයේ රත්මලාන ආසනයේ සියලුම පාක්ෂිකයන් වෙනුවෙන් දේවල කල්විස්ස මහනගර සභාව නියෝජනය කරන සමගි ජන බලවේග කණ්ඩායම වෙනුවෙන් මේට සමගාමීව ශෝකය පළ කරන්නට අවස්ථාවක් කරගන්න ස්තුතියි. අවසාන වශයෙන් කෘතඥතාවය පළ කිරීම. අප අතරින් වියෝ වූ දීප්ති නයිනි මැතිණියගේ අවමංගල උත්සවයේ අවස්ථාව සඳහා මෙහි වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයෙන්ද සියලු පවුලේ සමාජිකයින්ගෙන් සහ නෑදෑ හිතවතුන්ගෙන්ද අවසරයි. දීප්ති නයිනි මැතිණිය වියෝ වූ මොහොතේ සිට අවසන් ආගමික කටයුතු චාරිත්‍රානුකූලව නිවා වූ මේ මොහොත දක්වා සෑම කටයුත්තක්ම සාර්ථකව සංවිධානය කිරීමට නන් අයුරින් උදව් උපකාර කරමින් අවසන් ගෞරව දැක්වීමට පැමිණි සියලු පුද්ගලයන්ටත් ආයතනයන්ටත් පවුලේ සමාජිකයන් වෙනුවෙන් ගෞරව පූර්වක කෘතඥතාව පළ කිරීමේ අවස්ථාවයි මේ. ඒ අනුව ප්‍රථමයෙන් අවසන් ආගමික කටයුතු මෙහෙය වූ අතිපූජ්‍ය මල්ලිකාරාම විහාරාධිපති කනස්ගල්ලේ ඥානවීර නායක ස්වාමින් වහන්සේ ඇතුළු වැඩමවා වදාළ සියලු සංඝයා වහන්සේ හට පවුලේ ගෞරව පූර්වක ප්‍රණාමය පුද කර සිටිමි. එමෙන්ම මෙඩිහෙල් ආරෝග්‍ය ශාලා සමූහයේ අධිපති අතුරු කාර්ය මණ්ඩලයටත් නන්නයිරුන් උපකාර කරන ලද විධ හමුදා කාර්ය මණ්ඩලයටත් විපක්ෂ නායක තුමාගේ පණිවිඩය ඉදිරිපත් කිරීමට මේ සැපමිනි තමල් සංජීව මැතිතුමාටත් ජයරත්න මල්ශාලා කාර්ය මණ්ඩලයටත් මෙම සෑම කටයුත්තක්ම සාර්ථක කර ගැනීමට නම් වශයෙන් නොකීවද නන්නයිරුන් උපකාර කරන ලද සියලු ඥාති මිත්‍රාදීන්ටද මෙහි පැමිණ සිටින සියලු දෙනාටම පැමිණීමට නොහැකි වූවද මෙම ශෝකජනක අවස්ථාවේ ශෝකය බෙදා ගනිමින් පවුලේ සමාජිකයින් සමග සම්බන්ධ වූ සියලු දෙනාත් ගෞරවයෙන් සිහිපත් කරමින් පවුලේ කෘතඥතාවය පුද කර සිටිමි. අවසන් වශයෙන් මෙහි පැමිණ සිටින සියලු දෙනා හත දීප්ති නයිනි මැතිණියගේ පවුලේ සමාජිකයන් විසින් පිළියෙල කර ඇති සංග්‍රහය සඳහා අවමංගල කටයුතු අවසානයේ මෙම නිවසේදීම අප හා සම්බන්ධ වන මෙන්නෙන් ඉල්ලා සිටින අතර විශේෂයෙන්ම චාරිත්‍රානුකූලව පැවැත්වීමට පිළියෙල කර ඇති සත්දින ධර්මදේශනාව සඳහා මෙම මාස 10 වන දින අඟහරුවාදා සවස 7ට මෙම නිවසේදීම එක්වන ලෙසත් කරුණාවෙන් ආරාධනා කර සිටිමි. ස්තුතියි.